පළවෙනි ආදරේ කොහොමද අවුරුදු 6ක් තිස්සේ පරිස්සම් කරන් ඉන්නේ? අම්මෝ අයියේ ගැන නම් කියලා වැඩක් නැහැ. උදේ හොඳට කතා කරොත් දවල් තරහයි, දවල් හොඳට කතා කරොත් රෑ තරහයි. හැම තිස්සෙම රණ්ඩු. හැබැයි ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවා අයියේ මේ තරහ වෙලා යාළු වෙනකොට ආදරේ වැඩි. මම ඒක අත්දැකීමෙන් දන්නවා. අත්දැකීමෙන් තව මොනවද දන්නේ? එයා ඉතින් තරහ වෙලා දැන් මම තරහ වුණොත් එයා මාව යාළු කරගන්න ඕනේ. එයා තරහ වුණොත් මං එයාව කොහොම හරි යාළු කරගන්න ඕනේ. එතකොට ඉතින් මේ එයා මට හිරු කියලා කියන්නේ ආදරේ වැඩි වුණාම පැටියෝ සුදු බබා පන වානතම ජීවත් වෙන්න බෑ. ඔයා තමයි ලෝකේම එහෙම දේවල් කියනවා. ඉතින් අයියේ එතකොට ආදරේ වැඩි. එතකොට ආදරේ වැඩි වෙනවා. දැන් තරහ වුණාම එපාම වුණාම ওই රණ්ඩුව දුරදිග ගියාම මොනවද කියන්නේ බබා පැටියෝ වෙනුවට? එතකොට අම්මෝ කුණුවරපෙන් අයි වයින්නේ ඒවා කියන්නේ නැහැ සිද්ධ මාධ්‍යේ. එහෙම තමයි නේද? ඉතින් ඔය හස්බන්ඩ් වයිෆ් වුණාමත් ඔය රණ්ඩු සරුවල් ඔහොමම තියේවි. ඒවා දරාගෙන නේද? දෙන්න බැලන්ස් එකේ මැනේජ් කරගෙන යන්න ඕනේ. දැන් එයාට කොච්චර ආදරේද? අම්මෝ ගොඩාක් ආදරේ. කියන්න බෑ අයියේ මං එයාට ගොඩක් ආදරෙයි. එයාව තමයි බඳින්නේ.